ගරුතර පූජ්‍ය ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයන් අවසර ලැබේවා. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, අද මේ සන්ධ්‍යා යාමයේහි හිරු බැසගෙන යන අවස්ථාවේදී නොනැසෙන මහා පුණ්‍යස්කන්ධයක ආලෝකයේ අපේ හිතට වැටෙමින් තමයි මේ හිරු අවරදිගින් ගිලා බසින්නේ. ඉන්නතනේ අපි පුංචි ගාථාවක් මේ ස්වර්ණමාලී මහා සෑරදුන් වහන්සේ වන්දනා කරන ගාථාව තමයි මේ ඉදිරිපත් කරන්නට සයින්සෝ යස්මින් සුගතස්ස ධාතු නිම්මාය රංසුජ්ජල බුද්ධපං රංසුජ්ජල බුද්ධ රූපං රැස් විහිදෙන්නා වූ මේ බුද්ධ රූපය නිම්මාය උදුරුවක් ලෙස නිර්මාණය වෙමින් සුගතස්ස ධාතු සුගතයන් වහන්සේ වහන්සේලා යස්මින් සයින්සෝ යම් තැනෙක් සැතපෙනසේක්ද ස්වර්ණමාලී ඉති පතිත නාමං ස්වර්ණමාලී යයි පතල වූ නාමයක් ඇති මහග්ගං තූපවරං වන්දාමි අහං මම විසින් ඒ අනර්ග වූ තූප රාජයන් වහන්සේ වන්දනා කරමි කියන එකයි මේ කියවෙන්නේ. පින්නතොනේ ඒ සර්වඥ තථාගත දස බලධාරී බුදුරජාණන් වහන්සේගේ මේ ධාතුන් වහන්සේලා බඹලොවත් වැඩ සිටිනවා. දෙව්ලොවත් වැඩ සිටිනවා. මනලොවත් වැඩ සිටිනවා. ඒ වගේම නාලොවත් වැඩ සිටිනවා. පින්නතුන් අහලා තියෙනවා මේ ඉතිහාසය පිළිබඳව හොඳට දන්නවා. දැන් මම මෙතන වැඩ ඉන්න අවස්ථාවෙත් මේ බුද්ධ පූජාව සකස් කරනකොට මේ පසුබිමෙන් මේ ඉතිහාසය පිළිබඳව කියන කතා මට අසන්නට ලැබුණා. ඒ නිසා මේ සෑම දිනම මේ පින් බිමේ තියෙන වටිනාකම බොහොම හොඳට දන්නවා. අපි නමුත් සිහිපත් කරලා දෙනවා මේ මහා බෝධිසත්වයන් වහන්සේ එදා මහ බෙනෙක්මන සිදු කරලා වහන්සේගේ ඒ රාජ ආභරණ රාජ ඇඳුම් ආයතන් සියල්ල ඉවත් කරලා ඒවා අහසට දැමූ කල ඒ සලු පිළිගෙන ගොස් බ්‍රහ්ම රාජයෝ බඹලව සලුමිණි සෑය ඉදි කරවන්නට යෙදුණා. ඒ මහා බෝධිසත්වයන් වහන්සේම රන් අසිපතින් ඒ සච්ඡේදනය කරලා කෙස් වැටිය අහසට දැමූ කල සක්දෙවිඳු ඒ කෙස් වැටිය ගෙන ගොස් දෙව්ලොව චෛත්‍යයක් නිමවන්නට යෙදුණා. ඒකට කියනවා සිළුමිණි සෑය කියලා. ඒ සෑය දෙකෙහි පිනතනේ ඒ මහා බෝධිසත්වයන් වහන්සේ පස්මරුන් පරදවාගෙන බුද්ධ රාජ්‍ය දිනා 45 වසක් පුරාවට බුද්ධ කෘත්‍ය සිද්ධ කරලා මේ ගිමුණ වගේ වෙසක් පොය දවසකදී පරිනිර්වාණ පුරයට වැඩමවා වදාලා. එසේ පිරිනුවන් වැඩිය ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළ කල ඒ දේහයෙන් ඉතිරි වුණු අකුධාතුන් වහන්සේ වම් අකුධාතුන් වහන්සේ බඹලොවට වැඩමවන්නට යෙදුනා. බඹලොව සලුමිණි සෑයෙහි තැන්පත් කළා. ඉන් අනතුරුව පින්නතුනේ ඒ ලෞතර බුදුරජාණන් වහන්සේගේම දකුණු දළදා වහන්සේ දෙව්ලොව සිළුමිණි සෑයෙහි තැන්පත් කරන්නට යෙදුණා. එසේ බැඳගත් තැන්පත් කරගත් ඉදි කරගත් ගොඩනගාගත් ඒ චෛත්‍යයන් බඹුන් විසින් අදද පුදනු ලබනවා. ඒ වගේම සක්දෙවිඳුන් ප්‍රධාන දෙව්ලොව දෙවියන් ඒ සිළුමිණි සෑයෙන් ලෞතර බුදුරජාණන් වහන්සේට පූජා පවත්වනවා. ඒ අතරත පින්නතුනේ අවශේෂ වූ ධාතු ඒ කියන්නේ ග්‍රීවා ධාතුව මයංගන මහා සෑරජුන් වහන්සේගේ අභ්‍යන්තරෙහි තැන්පත් කරගෙන මනුලොව අපි හද දක්වාම වැඳුම් පිදුම් කරනවා.
ඒ වගේම ලලාට ධාතුන් වහන්සේ සේරුවා විල මංගල මහා සෑරදුන් වහන්සේගේ තැන්පත් කරගෙන මේ මනුලොව සියලු දෙනාම අද වන්දනා කිරීම සිද්ධ කරනු ලබනවා. ඒ වගේම තෝපාරාම මහා සෑරදුන් වහන්සේ මෙතන මෙහා පැත්තේ ඒ තෝපාරාම මහා සෑරදුන් වහන්සේගේ අභ්‍යන්තරයේහි පින්නතුනේ අකුධාතුන් වහන්සේ තැන්පත් කළා. එක අකුධාතුවක් බඹලව අනෙක් අකුධාතුව මනුලව ඔබට මට අද වැඳපද ගන්නට වාසනාව ලැබුණා. ඒ විතරක් නෙවෙයි දලදා වහන්සේ සෝමාවතී සෑරදුන් වහන්සේ ඇතුළත තැන්පත් කරගෙන අද මහත් වූ වැඳුම් පිදුම් සිදු කරනු ලබනවා මේ මනුලොව. ඒ වගේම තමයි දලදා මන්දිරයේ මේ පහුගිය කාලේ පින්නතුනේ දලදා ප්‍රදර්ශනයක් පවත්වමින් සවහසක් ලෝක ජනතාවට බෞද්ධයන්ට සැනසෙන්න බුදුන් වැඳ ගන්නට අවස්ථාව සලසා දෙමින් ඒ දලදා වහන්සේ වම් දලදා වහන්සේ දලදා මන්දිරයේ වැඩ වාසය කරනවා. අපි පූජනීය පිදුම් කරනවා ලෞතර බුදුරජාණන් වහන්සේ. මෙන්න මේ විදිහට බලනකොට පින්නතුනේ නොබිඳුණු ධාතුන් වහන්සේලා රැසක් අද මේ ලක් දෙරණ බුදු සිරියෙන් හැඩ ගන්වමින් බුදු ආලම්බණයෙන් අපේ සිත් පිනවමින් බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරවමින් පහන් සිත් පහල කරවමින් ශ්‍රද්ධාවෙන් බුදුන් වැඳගෙන දෙලව යහපත සලසාගෙන නිවන් දකින්ට මඟ විවර කරමින් බුදු කෙනෙක් ලෙස වැඩ ඉන්නවා කියලා සතුටටපත් වෙන්නට ඕන. ඒ වගේමයි ඉන්නතුරුව බිඳුණු ධාතුන් වහන්සේලා පිනතුනේ අෂ්ට දෝණයක් 12 නැලියක් පමණ වූ ඒ සර්වඥ ධාතුන් වහන්සේලා බිඳුණු ධාතුන් වහන්සේලා අතරින් ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා මේ අභියස අපි මේ පූජාව පවත්වන්නට යෙදලා තියෙන්නේ. ස්වර්ණ මාලී මහා සෑරදුන් වහන්සේ කියලා කියන්නේ ඒ සර්වඥයන් වහන්සේගේ ඒ ධාතු බිඳුණු ද්‍රෝණයක් ත්‍රැම්පත් කරලා සකස් කරන ලද ඉදි කරන ලද අසදුස මහා සෑරදුන් වහන්සේ පිණිස වැඳුම් පිදුම් කරන්ට බුදුහාමුදුරුව හා සමාන තවන්ත නැති තරම් මේ ස්වර්ණමාලී මහා සෑරදුන් වහන්සේ තරම් එනිසා ඔබත් මාත් හරි වාසනාවන්තයි. අද මේ පුණ්‍ය භූමියට පැමිණිලා මහරහතන් වහන්සේලා දහස් ගණනක් පිදුව මහරහතන් වහන්සේලා දහස් ගණනක් වැඩ සිටිය මේ පින් බිමට පැමිණිලා අද කල්ලාරෙමින් භාවනා කරමින් සීලයක පිහිටාගෙන ප්‍රතිපත්ති පුරමින් බුදු මග යමින් අපි සෑම දිනම ඒ ලෞතර බුදුරජාණන් වහන්සේට පූජා පවත්වනවා කියලායි සන්තෝෂයටපත් වෙන්න ඕන. පින්නතුණී මේ පූජාව tempත් කරලා ඔබත් මාත් දැන් ස්වල්ප මොහොතකට කලින් මේ සෑරදුන් වන්දනා කරගන්නට ප්‍රදක්ෂිනා කරගන්නට ගියා. ඒ යන අවස්ථාවේදී පින්නතුණී පූජාසනයක් පාසා තබා තිබෙන මේ පූජා ද්‍රව්‍යයන් පිළිබඳව මම හොඳින් බලාගෙන ආවා. හිත පහන් කරගෙන අත ගසාගෙන හිතත් යොදාගෙන පින්නතුණී ඒවා අනුමෝදන් වෙමින් ආවා. ඒන අතර වාරයේ මට දැනුනේ පින්නතුණී මේ අසදොස මහා සෑයේ ඉදිරි පිට අපි මේ ප්‍රදක්ෂිනා කරපු පුංචි විනාඩියට 2ට 3ට 5ට 6ට පූජාවන් කොපමණ ප්‍රමාණයක් පින්නතුණී ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ උදෙසා tempත් කරලා තියෙනවද? එසේනම් මේ දවසක් මුළුල්ලේ ඒ වගේම සතියක් මුළුල්ලේ වර්ෂයක් මුළුල්ලේ මේ ස්වර්ණමාලී සෑරදුන් අභියස තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේට පිදෙන මල් නම් කොතරම් වෙනවා ඇද්ද? ඒ වගේම සිවුරු පාත්‍ර අටපිරිකර අනිකුත් අවශේෂ පරිස්කාර දෙහෙත් බෙහෙත් ගිලම්පස චතු මధుර ආදී නොයෙක් පිරිකර කොයි තරම්නම් පිදෙනවා ඇද්ද? පින්නතුනි කල්පනා කරලා බලන්නට. අපේ පූජාවේ හා සමග සසඳනකොට පූජා සංඛ්‍යාවට නොයන තරම් පූජාවක්. තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේට මනුලෝ මිනිස්සයෝ මේ විදිහට මේ එක තැනක පින්නතුනේ මේ පමණ පූජා පවත්වනවා නම් අර මං කලින් කියෝ ධාතුන් වහන්සේලා tempත් කළ ඒ තැන්වල ඇති චෛත්‍යයන් අභියස ඒ තථාගතයන් වහන්සේට කොයි තරම්නම් පූජා පවත්වනවා ඇද්ද? ඒ වගේම බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන් කොයි තරම් බුදුන් වැඳ බුදුන් පූජා පවත්වනවා ඇද්ද? ඒ වගේම දෙව්ලොව දෙවියන් ඓශ්චර්යයෙන් කොයි තරම්නම් බුදුන් පුදනවා ඇද්ද? ඉන්නතුනි මෙහෙම කල්පනා කරලා බලනකොට
මේ මනුලෝ පවත්නා වූ සෑම තැනකම තථාගත ලෝතුරු බුදුරජාණන් වහන්සේගේ ඒ අනන්ත ගුණස්කන්ධය සිහිපත් කරමින් අනන්ත අපරිමාණ පූජාවන් සිද්ධ කරනවා. අද අපි වාසනාවන්තයි මේ මහා පූජා සම්භාරයට දසමයකින් මාත්‍රයකින් නමුත් අපිත් එකතු වුණා. තථාගත ලෝතුරු බුදුරජාණන් වහන්සේ අපේ යථා බලයෙන් යථා ශක්තියෙන් අද පුදනවා කියලා සතුටු වෙන්නට පුළුවන්කම තියෙනවා. පින්තුනි කල්පනා කරලා බැලුවාම තථාගත ලෝතුරු බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා පවත්වන්නට වහන්සේගේ නොබිඳුණු 13 වහන්සේලා හත් නමක් වැඩ ඉන්නවා. වහන්සේලා උදෙසා අපේ මේ පූජාව වේවා. ඒ වගේම අනිත් පැත්තෙන් බැලුවහම පින්තුනි ඒ සර්වඥයන් වහන්සේ පරිභෝග කරන ලද 13 වහන්සේලා මේ ලෝ වාසය කරනවා. මෙතන මේ හා පැත්තට අත දිගු කරොත් දැස හිත යමුවොත් පින්තුනි අපට ජයසිරි මහා බෝසමිඳුන් වහන්සේ දැක ගන්නට හිතා ගන්නට අරමුණු කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ ලෞතුරු බුදුරජාණන් වහන්සේ එදා පස්මරුන් පරදවාගෙන බුද්ධ රාජ්‍යය දිනන වෙලාවේදී පින්නතුනේ උන්වහන්සේට සෙවණ දුන්නේ ශක්තිය දුන්නේ ඒ මහා බෝධීන් වහන්සේ ඒ ජයසිරි මහා බෝධිරාජයන් වහන්සේගේ පාරිභෝගික ධාතුන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා. ඒ බෝධිය පුදන්ටත් අද අපි වාසනාවන්ත බවට පත් වුණා. ඒ විතරක් නෙවෙයි තවත් පාත්‍ර ධාතු ආදී නොඑක් බුදුරජාණන් වහන්සේ පරිභෝග කරන ලද ධාතුන් වහන්සේලා මේ මනුලව කොච්චරවත් වඳින්න පුදන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි ඉන් අනතුරුව පින්තුනේ උන්වහන්සේ උදෙසා තනවන ලද උද්දේශික චෛත්‍යයන් 1 2 3යි කියලා ගණන් කරන්න බෑ. අපරිමාණ වූ ප්‍රමාණයක් මේ ලක්දිරණෙත් තියෙනවා. බලන්න මේ බෝධීන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ ඒ පාරිභෝගික ධාතු බෝධියෙන් ජනිත වෙච්ච තවත් බෝධීන් වහන්සේලා. ඒවා උදෙසා උද්දේශික චෛත්‍යයන්. ඒ වගේම පින්තුනි හන්දියක් ගානේ පාරක් ගානේ ගියක් ගානේ ලෝතුරු බුදුරජාණන් වහන්සේ උදෙසාම පිළිම වහන්සේලා තැන්පත් කරගෙන අපි වඳිනවා පුදනවා. ඒ පිළිම වහන්සේලා කියන්නේ වෙන දෙයක් නෙවෙයි උන්වහන්සේ උදෙසා තථාගතයන් වහන්සේ උදෙසා දසබලධාරීන් වහන්සේ උදෙසා තැන්පත් කරගත්ත උද්දේශික චෛත්‍යයයි. පින්තුනි මේ විදිහට ත්‍රිවිධ චෛත්‍යයක් තථාගත ලෝතුරු බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා සංගමොක්සුව විඳ ගන්නට මේ මිනිස්යන්ට සත්වයන්ට සැනසෙන්නට ඒ නිසා අද අපිට ඒ ත්‍රිවිධ චෛත්‍ය ලැබුණා වැඳුම් පිදුම් පූජා කරගන්නට. කොයිතරම්නම් වාසනාවන්තද අපේ ජීවිතය පින්තුනි කල්පනා කරගන්නට. මෙතන ඉඳන් ඉන්න වෙලාවෙ මම දැක්ක මේ ඉස්සරහා කුෂ්ඨ හැදුණු බල්ලෙක් ඇවිල්ලා මෙතන වැදහෙවනවා. පින්තුනි බලන්නට කොයිතරම්නම් ජීවිතයේ සංසාරයේ භයානකයිද කියලා. අසදොස මහා සෑයක් මේ එහා පැත්තේ විරාජමානව වැඩ ඉන්නවා. හැබැයි සාදුකාරයක් දී ගන්නට බෑ. මලක් පහනක් පූජා කරගන්නට බෑ. ඒ වගේම බුද්ධානුස්සතියක් බුදු පිළිබඳව සිහියක් උපදව ගන්නට පුළුවන් කමක් නෑ. අල්ප මාත්‍රයකින් චිත්ත මාත්‍රයකින් කුසල සිතක් පහළ කරගන්නට බෑ. බලන්නට පින්නතුනේ භවයේ තියෙන දුක්ඛ ස්වභාවය, අවාසනාවන්ත ස්වභාවය, අභාග්‍යවන්ත ස්වභාවය මේ ස්වභාවයන් අතමුදවාගෙන අද අපේ වාසනාවන්ත මනුස්ස ජීවිතයේ ඒ ත්‍රිසං අපායෙන් සතර අපායෙන් ගොඩ ඇවිල්ලා මේ වාසනාවන්ත මනුස්සාත්ම භාවයක් ලැබුවා. දුර්ලභයි තථාගතයන් වහන්සේ දේශනා කළා. ඒ මනුස්ස ජීවිතයන් පිනතුනි ප්‍රත්‍යන්ත දේශයකට නොලබා, ඒ වගේම අවාසනාන්ත දැනක නොලබා, ඒ වගේම මිත්‍යා දෘෂ්ටික කුලයක නොයිපද බෞද්ධ දෙමව්පියන්ට දාව අපි කවුරුත් පිනතුනි උපතින්ම බුදු දහම දරාගෙනම අපි මේ මනුස්ස ජීවිතය ලැබුවා. මේ තරම් භාග්‍යයක් තවත් නෑ කියලායි කල්පනා කරගන්න ඕන. මේ භාග්‍ය ලැබුණු අවස්ථාවේදී පින්නතුනේ තථාගත ලෝතුරු ගුණය සිහි කර ඒ ලෝතුරු බුදුරජාණන් වහන්සේට පූජා පවත්වත්වා බුදුන් සරණයත්වා ඒ ස්වාසෝ දහසක් ධර්මස්කන්ධයේ සරණයත්වා දහම් සරණ ගොස් දහම් පූජා පවත්වත්වා. ඒ වගේම ආර්ය මහා සංඝ රත්නයේ සරණ ගොස් ඒ සංඝ රත්නයට පුද පූජා පවත්වත්වා උපස්ථාන කෙරෙත්වා තෙරුවන් සරණ යෙත්වා තෙරුවන් බලෙන් ජීවිත කුසලයෙන් පෝෂණය කෙරෙත්වා දසපාරමී පුරත්වා දස කුසල් කෙරෙත්වා බෝධිපාක්ෂික ධර්ම දියුණු කෙරෙත්වා අමා මහ නිවන් මගම වඩත්වා කියලායි මේ චෛත්‍ය රාජයන් වහන්සේ අභියස සිට මා ඔබට ආරාධනා කරනු ලබන්නේ.
එනිසා පින්නතනේ අපිට ලැබිලා තියෙන කාලේ ඊටාම ස්වල්පයි. අද ලැබිලා තියෙන කාලානුරූපීව අනුශාසනාවකුත් කරලා පූජාවත් සිදු කළ යුතුව තියෙනවා. විශේෂයෙන් සතුටු වෙන්නට පින්නතනේ මේ විදිහේ මහා පින්කමක් සතියක් මුළුල්ලේ මේ පින්බිමට ඇවිල්ලා ඔබට සිදු කරගන්නට වාසනාව ලැබුණේ බුදුබල සංවිධානයේ මුල් කරගෙන. පින්නතුන් දන්නවද දන්නේ නැහැ මේ එහා පැත්තේ තියෙනවා මේ අනුරාධපුර පූජා නගරයේ ඇවිදිනකොට අපි දැකලා තියෙනවා ඇත් පොකුණ කියලා මහා පොකුණක් තියෙනවා. සමහර වෙලාවට අක්කරයක් දෙකක් තරම් විශාලයි කියලා මට හිතෙනවා. මහා ගැඹුරයි. මම දැකලා තියෙනවා, ගිහිල්ලා තියෙනවා. පින්නතුනි මේ ඇත් පොකුණ එදා මේ මහා මෙවුනා උයනේ සකස් කළේ වෙන කාටවත් නෙවෙයි. මහා සංඝරත්නයේට පරිභෝගයේ පිණිසයි. සංඝාවාස තියෙන ප්‍රදේශයේ තමයි ඒ තියෙන්නේ. එහෙම කල්පනා කරලා බලනකොට එපමණ මහා විශාල පොකුණක පැම් පහසු වෙන්න පැම් පරිභෝග කරන්නට මේ පුණ්‍ය භූමියේ කොයිතරම්නම් මහා සංඝරත්නයේ එදා වැඩ ඉන්න ඇද්ද. ඒ උන්වහන්සේලා එදා අනුරාධපුරයේ වෙනකොට වෙනතුන අනුරාධපුර යුගය කියලා කියන්නේ මහරහතන් වහන්සේලා හිටි යුගය. එනිසා මේ මහා පොකුණෙන් දිය පහසු වුණු පැම් පහසු වුණු දිය පානය කළ පැම් පහසු පරිභෝග කළ ඒ උතුමෝ බොහෝ දෙනා මහා රහතන් වහන්සේලා විය යුතුයි. ඒ වගේම වැඩහිටිය අනන්ත අපරිමාණ සංඛ්‍යාවක් ඒ උතුමන් වහන්සේලා ආර්යයන් වහන්සේලායි. ඒ වගේම මේ ස්වර්ණමාලී සෑරදුන් වහන්සේ සකස් කරලා ඒ විහාර මහා පූජාව සිද්ධ කරන චෛත්‍ය මහා පූජාව සිද්ධ කරනකොට පින්නතුනේ මේ අහස පුරා මේ භූමිය පුරා මහරහතන් වහන්සේලා නොයෙක් දිසෙන් වැඩමවා වදාරලා බව අපි පොතපතෙන් ඉතිහාසයෙන් අහලා තියෙනවා. එහෙම බලනකොට පින්නතුනේ මේ පින්බිම වැලි කැටයක් පාසා මේ ආර්යයන් වහන්සේලාට පෑගුණු මහරහතන් වහන්සේලා ස්පර්ශ කළ මහරහතන් වහන්සේලාගේ ගුණ සුවඳ කැවුණු පුණ්‍ය භූමියක් පාරමී භූමියක් ආර්ය භූමියක් මේ තියෙන්නේ කියලා ඔබ හිත පහන් කරගන්නට ඕන. ඒ බඳු භූමියකට ඇවිල්ලා සතියක් පුරා මේ විදිහට සීල භාවනාමය පින්කම් සිදු කරනවා නම් අවශේෂ බුද්ධ පූජා පවත්වනවා නම් ප්‍රතිපත්තියේ යෙදෙනවා නම් ආලෝකය අපේ ජීවිතවලට වැටෙනවා. සත්පුරුෂ මගින් තමයි අපිට පාරමී පිරෙන්නේ නිවන් මඟ යා ගන්නට ලැබෙන්නේ. ඒ නිසා අපි කවුරුත් මේ එකතු වෙලා සත්පුරුෂ ගුණ ධර්ම පේළියක් පුරාගෙන යන්නේ. අර කලින් සඳහන් කළා වගේ මේ ගුණ ධර්ම පුරා ගන්නට අද ඉඩ අවකාශ ලැබුණේ බුදුබල සංවිධානයේ මුල් කරගෙනයි. ඒ සංවිධානයේ නිර්මාතෘ පියමාලී දේවරාජනී මෑණියන්ගේ අනුශාසනාව පරිදි අද මේ විදිහට මේ පින්කම සිද්ධ වෙනවා. සතියක් පුරාවට සිද්ධ වෙනවා. මේ 17 දිනේ ඉඳලා 23 වෙනි දින දක්වා පවත්වනු ලැබෙනවා. ඉතින් මේ විදිහට මේ ධර්මදීපේ කුසල් දහම් පෝෂණය කිරීම සඳහා උදෙසා අපව බුදුබල සංවිධානයේ පුරා වසර 19ක් පසු කරමින් 20 වන වසර පාදවමින් තවත් විශාල ජාතික ආගමික මෙහෙවරක් ඉටු කිරීමේ චේතනාව පෙරදරී කරගෙන අප සංවිධානයේ මගින් බුද්ධ වර්ෂ 2569 වැනි වෙසක් පුර 15ක් පොහෝ දින නිමිති කරගෙන පවත්වනු ලබන මේ පින්කම් මාලාව අද මේ මාසයේ 19 වෙනි දින ධර්ම දේශනාව සිදු කරනු ලබනවා. පූජාවක් සිදු කරනු ලබනවා. මහත් වූ බුද්ධ පූජාවක් මේ සිදු කරනු ලබන්නේ. විශේෂයෙන් දායකත්වයේ දරන්නේ රංජිත් ධර්මකීර්ති මහත්මයා. එතුමා බොහෝම සන්තෝෂයටපත් වෙන්න ඕන අද දවසේදී තමන් මේ විදිහේ දෙහැමියෝ බුද්ධ පූජාවක් සකස් කරගෙන මේ තථාගතයන් වහන්සේ අද පූජා කරනවා. අතිභාග්‍යයක් කියලායි එතුමා සලකා ගන්නට ඕන. එනිසා ආරමුණු වශයෙන් ඉදිරිපත් කරනවා සුජීවත්ව වාසය කරන පීජී ලීලාවතී මවටහා ඇගේ සොහොයුරියන් තිදෙනාටම නිරෝගී සුවය ධර්මාවබෝධය ලැබේවා කියලා. ඒසේම සිදු වේවා. මේ පරලෝකීය දයාසේන මානගේ යානන්ට පේදරික් කම්බුහාමී සියයට ඇලිස් නොවනා ආච්‍යම්මා ඇතුළු වර්ග පරම්පරාවේ ඥාතීන්ට පුඤ්ඤානුමෝදනා කරනු පිණිස අග්‍රගණ්‍ය පුඤ්ඤ සම්පත්තියක් මේ ඥාතීන්ට ලැබෙනවා. සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. භව ගමන සුවපත් කරගනිත්වා. සතු බෝධි ඥානයෙන් අමා මහ නිවන් දකිත්වා කියලා යයිත් අපි පුඤ්ඤානුමෝදනාව සිදු කරනු ලබමු. ඒ වගේම විශේෂයෙන් එතුමා සිදු කරගෙන ලබන ව්‍යාපාර කටයුත්තත් ආශිර්වාද මේකෙන් ප්‍රාර්ථනා කරනවා. එනිසා පරවැය ක්‍රමය දීප ව්‍යාප්ත වීමට හා ජාත්‍යන්තරයට ව්‍යාප්ත වීම පිණිස මේ උදාාරතර බුද්ධ පූජාව හේතු වේවා වාසනාව වේවා කියලා ඉතුමන් ප්‍රාර්ථනා කරනවා.
සබ්බමිත්‍ර ස්වාමින් වහන්සේටත් මේ පින් බෙලෙන් ආශිර්වාද කරනවා. කල්යාණ මිත්‍ර භාවයෙන් ඔබට බොහෝම උපකාරයි. එනිසා උන්වහන්සේගේ ශ්‍රමණ දහම් පුරන්නට තියෙන කාලය සතියක් ඔබ වෙනුවෙන් වේදම් කළා, වැය කළා. ඒ ස්වාමින් වහන්සේට අමා මහ නිවන් පුර පිවිස ගන්නට වැද ගන්නට පාරමී සංඛ්‍යාවට මේ පින් එකතු වේවා. නිරෝගී බව දිගාසිරි ලැබේවා. සුවසේම නිවන් මඟ පුරාගෙන සැනසෙන්න වාසනාව වේවා කියලා පින් දෙමු. ඒ වගේම ප්‍රියමාලී දේවරාජනී මෑණියන් විශේෂයෙන් මේ පින්කම බොහොම වේස මහන්සියල මේ සම්පාදනය කරගත්තේ. නිසා මේ පුණ්‍ය ශක්තිය අග්‍ර කොටසින් එතුමියටත් ඒ වගේම පවුලේ සෑම දෙනාටමත් උපකාරක සත්පුරුෂ සියලුම දෙනාටමත් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් ලැබේවා. මේ සංවිධානය තව කාලාන්තරයක් පවත්වමින් ඥාතිකාගමික මෙහෙවරක් සිදු කරගන්නට ශක්තිය වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. පින්කමට උපකාර වුණු සහ සම්බන්ධ වුණු සෑම දිනාටමත් එදා මෙදාතුර පින්කම සඳහා උදව් උපකාර කළ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවචිර ජීවන දිගාසිරි ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් පින්කමෙන් සිදු වෙනවා. පුණ්‍යානුමෝදනාව මියගිය ඥාතීන්ට පින් පැමිණවීම, දෙවියන්ට පින් පැමිණවීම, මෑණියන් ඇතුළු බුදුබල සංවිධානයේ සියලු දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමත් මේ පින්කමේ අරමුණු වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මේ බඳු සම්‍යක් ප්‍රාර්ථනා ඉදිරිපත් කරගෙන තමයි අද මේ පින්කම සිදු කරන්නට යෙදලා තියෙන්නේ. එතන මේ විදිහට පින්කම් කරලා සැනසුනේ අපි විතරක් නෙවෙයි. මේ බුද්ධ ශාසනය දැන් 67ක් ගෙවිලා නිමාවටපත් වෙලා තියෙන බුද්ධ පරිනිර්වාණයෙන් මේ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවමානවත් අවුරුදු 45ක් මේ බුද්ධ කෘත්‍ය සිදු කරා. මේ බුදු ශාසනය තිබුණා. ඒ කාලය තුලත් බුද්ධ පරිනිර්වාණයෙන් පසුවත් එදා මෙදා තුරා පින්නතුනේ මෙබඳු පින්කම් කළ පමණ 1 2 3යි කියලා ගණන් හදන්න බෑ. 100යි 1000යි කියලා ගණන් හදන්න බෑ. ලක්ෂයයි කෝටියයි කියලා ගණන් හදන්නට බෑ. පින්නතුනේ අසංඛේයයි අපරිමේයයි බුද්ධ පූජා පැවැත්වූ අය. දැන් වුණත් පින්නතුනේ මේ සෑරදුන් වහන්සේගේ නැගෙනහිර දොරටුවේ හිඳගෙන කෙනෙක් ගණන් කරගත්තොත් මේ බුද්ධ පූජා පවත්වන පිරිස් උජ්ජලියෝ වශයෙන් නෙවෙයි, පිරිස් වශයෙන් ගණන් කළත් ඇයට දෙකට පින්නතුනේ 100,000යි ඉක්මවනවා. එනිසා මේ ගෙවුණු අනන්ත කාලය තුල බුද්ධ පූජා පවත්වාගෙන සැනසුණු පිරිස මෙපමණයි කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. ඒ සැනසෙන පිරිසට අද අපිත් එකතු වෙනවා කියලා ඉහිත් පහන් කරගන්නට ඕන. පින්නතුනේ කල්ප ලක්ෂයකට පෙර ආතුව විසිතුරු බුද්ධ පූජාවක් පැවැත්වූ කෙනෙක් පිළිබඳව අපට සිහියට නැගෙනවා. ඒ කවුරුවත් නෙවෙයි, සේලා තෙරණින් වහන්සේ. සේලා තෙරණින් වහන්සේ කියලා කියන්නේ මහා රහත් තෙරණින් වහන්සේ කෙනෙක්. ඒරි ආපදානයේ එතුමිය පිළිබඳව සඳහන් කරලා තියෙනවා. කාලාන්තරයකට ඉස්සර. ඒ කියන්නේ අංශවතී නගරේ පදුමුත්තර ලෞතුරු බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ පින්නතුනේ මේ එක්තරා කාන්තාවක් හිං කුසල ගවේෂී කියලා කුසලයේ කුමක්ද කියලා සොයාගෙන ගියා. එතුමිය ගෘහ ජීවිතය ගත කරලා වයෝවෘද්ධ මට්ටමටපත් වුණාට පස්සේ තමයි මේ ධර්මයට නැමිලා ධර්මයේ පිළිබඳව හොයන්නට විමසන්නට ගියේ. හිං කුසල ගවේෂී අපේ මහා බෝධිසත්වයනොත් ඔය පාරමී සම්භාර පුරාගෙන බුද්ධත්වයේ කරා ආවේ ඔන්න ඔය මහා වූ ප්‍රණීතියෙන් යුතුව. මේ කුසලය මොකක්ද? බුද්ධත්වය මොකක්ද? නිවන මොකක්ද? නිවන් පුරය කොහෙද? ආදී වශයෙන් මේවා විමසගෙන ආවා. එනතනේ මේ වගේ තමයි මේ කියන කාන්තාවත් මේ තැනැත්තියත් කල්ප ලක්ෂයකට ඉහතදී පදුමුත්තර ලෞතර බුදුරජාණන් වහන්සේගේ කාලෙදි තමයි මෙකින් කුසල ගවේෂණය කුසලයේ කුමක්ද කියලා සෙවීම සිදු කරනු ලැබුවේ. එනතුන් කල්පනාවට ගන්නට අද මෙතන ඉන්න පිරිසගෙන් වැඩිමනක් කවුද ඉන්නේ? කාන්තාවන් තමයි වැඩිමනක් මෙතන ඉන්නේ. ඒ අය අතරත් වයසට ගිය අය තමයි වැඩිමනක් මේ ඉන්නේ. පිනතුනේ ඒ අය කරන මේ කුසල් වල තියෙන වටිනාකම, කුසල් වලින් ලැබෙන ආනිසංස අපිට මේ තුලින් විද්‍යාමානත්වයට පත් කරගන්නට, ප්‍රකට කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසායි මට හිතුනේ මේ සේලා තෙරණින් වහන්සේගේ ආපදානය ටිකක් සිත්පත් කරලා දෙන එක බොහොම හොඳයි කියලා. සම්බමිත ස්වාමීන් වහන්සේ අපිට මතක් කරේ අනුශාසනාවක සමන පූජාව සිද්ධ කරන හැටියට. ඒ නිසා පින්නතනේ අනුශාසනාවට අනුරූපීව බලනකොට අපිට සැනසෙන්න පුළුවන් වදනක් පිට වෙන්නට ඕන. අනුශාසනාවක් කියලා කියන්නේ ඒකට.
එනිසා මේ සේනා තෙරණියගේ ආපදානය බොහෝම හොඳයි. අපිත් මේ පිළිවෙත් මඟ අනුගමනය කළොත් අපටත් බොහෝම ඉක්මනට නිවන් පුරට වැදගෙන මේ සසර දුක් ගෙවන් කරගෙන සාන්ති ලක්ෂණ ඇති අජරාමර නිවනින් සැනසෙන්න පුළුවන් වෙනවා කියලා මඟ හොයාගන්න පුළුවන්කමක් ලැබෙනවා. එදා ඒ තැනැත්තිය කිං කුසල ගවේෂී කියලා කුසලයේ හොයමින් පින්නතුනේ විහාරයක් ආරාමයක් ගානේ ඇවිදගෙන ගියා. දැන් අපිත් එහෙම නේද? කොළඹ රටේ ඉඳලාද ඇතැම්ම සිය ගණනක් ගෙවාගෙනයි මේ අනුරාධපුරයට ඇවිල්ලා මේ චෛත්‍ය රාජයන් වහන්සේ අභියස ඉඳගෙන මේ සීල භාවනා ආදී සහ බුද්ධ පූජා ආදී මේ දේවල් සිදු කරනු ලබන්නේ. ඒ වගේ පිනතුනි මේ තැනැත්තියත් මෙහෙම ඇවිදගෙන යනකොට එක්තරා අවස්ථාවකදී බොමලුවකට සැපත් වෙන්නට යෙදුණා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ කොහාකටද? චෛත්‍ය මලුවකට තමයි අපි මේ පැමිණිලා තිබෙන්නේ. නමුත් මේ තැනැත්තිය පිනතුනි මේ විදිහට කුසලයේ හොයාගෙන යනකොට, දක්ෂතාවය හොයාගෙන යනකොට, සාසන බ්‍රහ්මචර්යාව හොයාගෙන යනකොට, නිවන් මඟ සොයාගෙන යනකොට එතුමිය ගියේ බොමලුවකටයි. ඒ බොමලුවකට ගිහිල්ලා බලනකොට හිත හොඳට පහන් වුණා. පහන් වෙච්ච වෙලාවේදී කල්පනා කරා මේ බෝධීන් වහන්සේ දිහා බලාගෙන බුදුරජාණන් වහන්සේ සිහියට නැගුණේ, බුදු ගුණයි සිහි කරන්න පටන් ගත්තේ. මේ ලෞතර බුදුරජාණන් වහන්සේ අසම සමයි, නොහන්සේ අසමයි, අබ්බටි පුද්ගලයි. දසේ තුමේ අයං බෝධි පාටිහාරියන්ති කියලා පින්නතුනි අදිෂ්ඨානයක් කළා. මොකක්ද මේ කිව්වේ? හිතුවේ මේ මහා බෝධීන් වහන්සේ මට ප්‍රාතිහාර්යයක් දක්වනසේක්වා. මේ ලෞතර බුදුරජාණන් වහන්සේ අසමයි නම් කෙනෙකුට සම කරන්න බැරි නම්, ඒ වගේම අසම සමයි නම් තවත් ලෞතර බුදුරජාණන් වහන්සේ කෙනෙකුට විතරක්ම සමයි නම් ඒ අසම වූ අප්පටි පුද්ගල වූ ප්‍රතිමා නෙලන්නට, ඒ වගේම චිත්‍ර අදින්නට, තවත් කෙනෙකුට අනුරුවක් මවන්නට බැරි තරම් ස්වභාවයේ ගුණස්කන්ධයකින් යුතු රූපස්කන්ධයකින් යුතු කෙනෙක් නම් මේ බෝධීන් වහන්සේ මට ප්‍රාතිහාර්යයක් පානසේක්වා කියලා යතුමි අදිෂ්ඨාන කළේ. එනතනේ බලන්නට බොමලුවකට ගියාම හිත වහන් වෙනවා. මෙතෙන්ට ඇවිල්ලා ඉඳන් ඉන්නකොට මේ චෛත්‍ය රාජයන් වහන්සේ දිහා බලන් ඉන්නකොට මගේ හිතත් හොඳටම පහන් වුණා. ශ්‍රද්ධාවෙන් මෝදෝ වුණා. මටත් ඒ බඳු ප්‍රාර්ථනාවක් සිදු කරන්නට හිතුණා. නමුත් පින්නතුනේ අපේ ඉන්ද්‍රිය බල බොජ්ජංග ශ්‍රද්ධා සම්පත්තිය මේ ප්‍රාර්ථනා සමුර්ධ කරන්නට තරම්, 이르දි ප්‍රාතිහාර්ය පාවන්නට තරම් ශක්තිමත් නැහැ. අපි තරම් දියුණු පුජ්‍යලියෝ නෙවෙයි. අපි තව ශාසනික ගුණ පිරිය යුතු උතුමන් වහන්සේලා බවටයි පත් විය යුත්තේ. පිනතුන් අහලා තියෙනවා මේ ස්වර්ණ මාලී මහා චෛත්‍ය රාජයන් වහන්සේලා ධාතු නිදන් කරනකොට ධාතු උත්සවයේදී, ධාතු නිදන් කරන ඒ උත්සවයේදී දුටුගැමුණු මහා රජතුමා මේ ධාතු කරඬුව ගෙනල්ලා ධාතු තැන්පත් කරන තැන තැන්පත් කරන්නට හදනකොට එතුමාගේ හිසෙන් ධාතු කෙන්ඩිය අහසට පැන නැගිලා ඒ ධාතුන් වහන්සේලා නිර්මිත බුදුරුවක් මවාගෙන යමක මහා ප්‍රාතිහාර්ය පාවදාල බව, ඒ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේගේ පංච අදිෂ්ඨානයක අවසාන අදිෂ්ඨානය තමයි මේ රුවන්වැලි මහා සෑයි ධාතු තැන්පත් කරනකොට මගේ ධාතුන් වහන්සේලා අහසට පැන නැගී නිර්මිත බුදුරුවක් මවාගෙන යමක ප්‍රාතිහාර්ය පාත්වා කියන අදිෂ්ඨානය උන්වහන්සේ විසින් එදා සිදු කරනු ලැබුවා. පින්නතුනි බලන්නට එසේනම් මේ සීලා කියන තෙරණිය එදා පූර්ව ජීවිතයේ කල්ප ලක්ෂයකට ඉහතදී පදමුත්තර ලෞතර බුද්ධ ශාසනයේදීත් මේ ප්‍රාතිහාර්යයක් පාන්නටයි කියලා අදිෂ්ඨාන කරනකොට ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ තැනැත්තිය දකින්නට ඇති. දැක්ක නිසා නේද එදා ඒ අදිෂ්ඨාන කරනකොටම ප්‍රාතිහාර්යයක් සිද්ධ වුණා. මොකක්ද? අර පුංචිලා දලු බෝපත් වලින් පින්නතුනේ රැස් වෙහි දෙන්නට පටන් ගත්තා. කොයිතරම්නම් සැනසෙල්ලක්ද, සන්තෝෂේ ඉවසා දරා ගන්නට පුළුවන් කමක් නැහැ. දෑත නලල බැඳගෙන පින්නතුනේ සාදුකාර පවත්වමින් දිවා රාත්‍රියේ මුළුල්ලේ දවස් 7ක් බොමලුවම මෙතුමිය නොඑක් අයුරින් බුද්ධ පූජා පවත්වමින් බුදුගුණ සජ්ජායනා කරමින් බුද්ධානුස්සති භාවනා කරමින් බොමලුවෙන් නැවතිලා අසිරිමත් බුද්ධ පූජාවක් එදා සිදු කරන්නට යෙදුණා. බලන්නට පින්නතුනේ ඒ අයත් දැකගෙන ලෞතර බුදුරජාණන් වහන්සේලා එසේ අදිෂ්ඨාන බල පිහිටවාගෙන තියෙනවා නම් අපේ සිරි ගෞතම ලෞතර බුදුරජාණන් වහන්සේ ඔබටත් මටත් අනුග්‍රහයෙන් මේ මනුලෝ වාසය කරන මනුස්සයන්ට අනුග්‍රහයෙන් පින්නතුනේ මහා අදිෂ්ඨාන 5ක් අදිටන් කරලායි පිරිනුවම් පුරේට වැඩියේ. ඒ විතරක් නෙවෙයි, කුඩා අදිෂ්ඨාන කීයක් නම් ඔබ වෙනුවෙන්, මං වෙනුවෙන්, අපි වෙනුවෙන්, මේ මිනිස්යන් වෙනුවෙන්, දෙවියන් බ්‍රහ්මයන් වෙනුවෙන්, මේ ලෝක සත්වයන් වෙනුවෙන් ඒ තථාගත සර්වඥයන් වහන්සේ සිදු කරන්නට ඇද්ද කියලා සිහිපත් කරන්නට ඕන.
එදා ලෞතර බුදුරජාණන් වහන්සේ පින්නතුනේ දකින්නට ඇති ඔබත් මාත් අද මේ විදිහට ඇවිල්ලා මේ විදිහට බුද්ධ පූජා පවත්වන බව. ඒ නිසා බුදු කරුණාව අපට අඩුවක් නැහැ. මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව අපට තියෙනවා කියලායි සන්තෝෂයටපත් වෙන්නට ඕන. එදා ඒ තැනැත්තියක් බෝමළුවේ මේ මහා ප්‍රාතිහාර්ය දැකගෙන දවස් 7ක් ඒ බෝමළුවේම ඉදිමින් පින්නතුනේ උසස් බුද්ධ පූජා පවත්වන්නට යෙදුණා. කල්පනා කරන්නට මේ බුදුබල සංවිධානයේට පින් ලැබෙන්නට, සම්බමිත ස්වාමීන් වහන්සේට පින් ලැබෙන්නට, දේවරාජනී මෑණියන්ට පින් ලැබෙන්න මේ පිරිසම අද 7 දවසක් යන ගමනක් මේ සම්පූර්ණ කරන්නට යෙදලා තියෙන්නේ. සෙනසුරාදා දවසේ ඉඳලා මේ එන සිකුරාදා දක්වා එක දිගට දවස් 7ක් මේ අසදොස මහා සෑරදුන් වහන්සේ අභියස මේ වැලි මළුවේ ඉඳගෙන ඔබට සිල් පුරන්නට, භාවනා කරගන්නට, බුද්ධ පූජා පවත්වා ගන්නට, පහම් පූජා සිද්ධ කරගන්නට, ඒ වගේම කංචුක පූජා සිද්ධ කරගන්නට, දැහැත් බෙහෙත් ගිලම්පස පූජා කරගන්නට ඉඩ අවකාශ ලැබිලා තියෙනවා. වාසනාවයි පින්නකනේ බලන්නට. එදා ඒ තැනැත්තිය දවස් 7ක් එහෙම ඉඳලා 7 වෙනි දවසේ පහක් පූජා කරලා නිදි වරාගෙන පින්නතුනි බුදු ගුණ වඩාගෙන භාවනා කළා. බලන්නට අසිරිමත් පින්කමක් දින 7ක් මුරුල්ලේ සිද්ධ කරන්නට යෙදුණා. දැන් මේ ඔබ සිද්ධ කොච්චර කාලයක් සිදු කරනවද? මේ හැමදෙනාම එකතු වෙලා දින 7ක් මේ පින්කම සිදු කරනු ලබනවා. පින්නතුනේ එහෙනම් එදා ඒ තැනැත්තිය පින්වතිය සිදු කළා හා සමානව මේ සෑම සියලු දෙනා එකතු වෙලා මේ උදාර පින්කමක් දින 7ක් කරගන්නවා කියලායි සතුටු වෙන්නට ඕන. එසේ දින 7ක් කළ පින්කමේ ආනිසංස පරිච්ඡේද තාම අපි සාකච්ඡා කළේ නැහැ. ඒ තැනැත්තියේ දා පිනතුනේ කල්ප ලක්ෂයකට පෙර ආතුව ඒ පින්කම කරගෙන අවසානයේදී මොකද වුනේ? මේ මහා පින්කමක් මිය පරලොව යන අවස්ථාවේදී පිනතුනේ කොච්චර පින්කම් කළත් නොමැරී ඉන්න පුළුවන් කමක් නැහැ. සාමර උපන්නා වූ කෙනෙකුට නොමැරී ඉඳීමක් නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේත් පරිනිර්වාණයටපත් වුණා, මරණයටපත් වුණා. ඒ නිසා පින්නතුනේ මේ මොන පින්කම කොයි විදිහට සිද්ධ කළා, කොයි ආනුභාවය ඇති ජීවිතයක් ලැබුවත් අප සෑම සියලු දෙනාටම මරණයටපත් වෙන්න වෙනවා. අපි දවාලෙත් මරණානුස්සතිය වැඩුවා, උදෙත් මරණානුස්සතිය වැඩුවා. ඒ නිසා මරණ සංඥාව තියෙනවා. අපි කාටවත් මරණයටපත් වෙන්න වෙනවා. ජීවිතය අනියතයි, මරණය නම් නියතමයි කියලා සිහි කරන්න ඕන. නිසා කල්ප ලක්ෂයකට පෙර ආතුව සිදු කළ මේ පින්කම ඒ තැනැත්තියට මරණාසන්න අවස්ථාවේදී සිහියට ආවා. නිදාගෙන පිබිදියා වගේ පුණ්‍ය විපාකානිසංස වශයෙන් දෙව්ලොව උපන්නා. පින්නතුනේ දවසක් දෙකක්ම නෙවෙයි. එක දවසක් දෙකක් නෙවෙයි, જાතියක් දෙකක් නෙවෙයි, කල්පයක් නොවේයි. පින්නතුනේ එදා පටන් ඒ අතර කාල තුරාවටම පින්නතුනේ දිව්‍යයන් අතර මිනිස්යන් අතරයි උපන්නේ, දෙව්ලොවයි උපන්නේ, මනුලොවයි උපන්නේ. කල්ප ලක්ෂයක් එකක් දෙකක් එහෙම නෙවෙයි. කල්ප ලක්ෂය පුරාවටම දෙවියන් අතර උපන්න, මිනිස්යන් අතර උපන්න, සතර අපායට කවදාවත් වැටුන්නේ නැහැ. තිරිසන් ලෝකෙට වැටුන්නේ නැහැ. අපායට වැටුන්නේ නැහැ. പ്രേත ජීවිතයක් ලැබුවේ නැහැ. අසුර නිකායට ගියේ නැහැ. පින්නතුනි මොකක්ද පින්කම? සතියක් මුළුල්ලේ බෝමළුවේ ඉඳගෙන බුද්ධ පූජා පැවැත්වීම, භාවනා කිරීම, සිල් අධිෂ්ඨාන කිරීම, කාය වාග් සංවරයේ යෙදීම, මෙන්න මේවා තමයි පින්කම. මේ පින්කම නිසා කල්ප ලක්ෂයක් දුගතියට වැටුනේ නෑ මේ තැනැත්තිය. ඒ විතරක් නෙවෙයි පින්නතුනේ 80 වතාවක් සත් දෙවිඳුන්ට මහේශිකාව බවට පත් වුණා. බලන්න පුංචි අවස්ථාවක්ද කියලා. දෙදෙව් ලොවට ආධිපති අද මේ සෑය සකස් කරලා දෙවියන්ට වදින්න තැනක් හදලා දුන්නු. දෙදෙව් ලොවට ආධිපති ශක්‍ර දේවේන්ද්‍රයෝ පින්නතුනේ ඒ දෙවියන්ට අග්‍ර මහේශිකාව බවට පත් වුණා 80 වතාවක්. කොයිතරම් වාසනාවක්ද බලන්න. පින්කම් වලින් ලැබෙන භවගාමී ආනිසංස පින්නතුනේ මේවා ඊතරම් දේවල් නෙවෙයි. නමුත් අපේ ජීවිතත් එක්ක, මනුස්ස ජීවිතත් එක්ක කල්පනා කරනකොට මේවා උසස් වූ පුණ්‍ය විපාක හැටියටයි අපි දැක ගන්න ඕන. මේ කරන පින්කම් වලින් ලැබෙන ආනිසංස, භවගාමී ආනිසංස. ඒ විතරක් නෙවෙයි, ඒ දැනත්‍ය දෙවියන් අතර, මනුස්සයන් අතර හොම උපදිනකොට, දෙවියන් අතර උපදිනකොට අර විදිහට සම් දෙවිනුන්ට මහේසිකාව වුණා. මනුස්සයන් අතර උපදිනකොට පින්නතුනේ මේ මනුලොව අග්‍ර සැපසැනසෙලි විඳින්නේ චක්‍රවර්ති රජවරු. අපිත් හදන්නේ සක්විති වෙන්නනේ මේ මනුස්ස ජීවිතේ. නමුත් පින්නතුනේ හැබෑවටම සක්විති රජතුමා කියලා කියන්නේ මේ මහා
මුළු පොළොවටම අගරජ වෙච්ච කෙනෙක්. එතුමා තරම් මේ මනුලෝ සැප විඳින තවත් කෙනෙක් නැහැ. මනුලෝ තියෙන අග්‍රම සම්පත්තිය තමයි චක්‍රවර්ති රාජ සම්පත්තිය කියලා කියන්නේ. ඒ බඳු රජවරුන්ට 70 වතාවක් පින්නතුනේ අග්‍ර මහේසිකාව බවට පත් වුණා. මොකක්ද පින්කම? සතියක් මුළුල්ලේ බොමළුවේ වැඩ ඉඳමින් පින්නතුනේ බුද්ධ පූජා පැවැත්වීම. ඒ වගේම සීලය පිරීම, භාවනා කිරීම, බුදුගුණ වැඩිම, මරණානුස්සතිය වැඩිම, කායගත සතිය වැඩිම, මේ විදිහේ පින්කම් කිරීම තමයි මේවට ආනිසංස වශයෙන් දක්වන්න තියෙන්නේ. ඒ නිසා පින්නතුනේ මේ පින්වතිය මෙසේ මහා පොළොවට අගරජ වූ චක්‍රවර්ති රජවරුන්ට 70 වතාවක් මහේසිකාව බලපත් වුණා. ප්‍රදේශ රාජ්‍ය ලැබුව වාර 1යි 2යි කියලා කියන්නට බෑ. අවශේෂ මනුෂ්‍ය සම්පත් ලැබුණු අවස්ථාවන් කියන්නට වාර ගණනක් නැහැ. ඒ කල්ප ලක්ෂය පුරාවටම පින්නතුනි මේ සුගති සැප බොහෝ මොහොතින් මෙතමිය ලැබුවා. ඒ විතරක් නෙවෙයි. මේ කල්ප ලක්ෂය ගෙවන් වෙනකොට ඒ කල්ප ලක්ෂය ගෙවුනේ පින්නතුනි කවද්ද? මේ ශ්‍රී ගෞතම ලෝතුරු බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච අවදිය. නැත්නම් මේ මහා භද්‍ර කල්පය කියලා කියනවා. බුදුවරු 5 දෙනෙක් පහළ වෙනවා. ඒ අතරද පින්නතුනි දැන් 4 දෙනෙක් පහළ වුණා. 4 වෙනි ලෞතුරු බුදුරජාණන් වහන්සේ තමයි ඔබට මට ශාස්ත්‍රෝ කෘත්‍ය සිදු කරනු ලබන්නේ. ශ්‍රී ගෞතම ලෞතුරු බුදුරජාණන් වහන්සේ පින්නතුනි මේ කල්පලක්ෂයේ පිරෙන තැන. එනිසා එතුමිය පින්නතුනි අපේ ලෞතුරු බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වශයෙන් පස්චිම භවක ජීවිතයකට අත්තරගෙන මේ බෝධිසත්වයන් වහන්සේ මහ බිනික්මන කරලා ඒ වගේම 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරලා අවසානයේදී බොහොමලාරා වැඩ ඉඳමින් පස්මරුම් පරදවාගෙන බුද්ධ රාජ්‍ය දිනා ගන්නට යෙදුනා. ඒ බුදු වුණාට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ පින්නතුනි මේ ලෝක සත්වයන් නොඑක් ආකාරයෙන් දමනය කළා. ඒ නිසා අනුත්තරෝ පුරිස ධම්ම සාරති කියලා ලෞතුරු බුදුරජාණන් වහන්සේට ගුණ නාමයක් තියෙනවා. ඇයි ඒ දමනය කටයුතු අය දමනය කළ නිසා අනුත්තරෝ පුරිස ධම්ම සාරති කියලා කියනවා. ඒ දමනය කළ එක අයෙක් තමයි ආලවක යක්ෂයා කියන්නේ. පින්නතුන් අහලා ඇති. පින්නතුනි ආලවක යක්ෂයා කොහෙද හිටියේ? අලවුනුවර තමයි මේ ආලවක යක්ෂයා හිටියේ. පින්නතුනි මේ පින්කම් කරන් ආපු පින්වතිය අලවුනුවර අලව් රටේ මහ රජට දාව ඒ රජ මැදුරේ රාජ මහේසිකාවක් රාජ දියණියක් විදිහටයි උපන්නේ. බලන්න පින්නතුනි අන්තිම ජීවිතය රජ කුලයකයි උපන්නේ, රජ සම්පත් ඇතිවයි උපන්නේ. මොකක්ද ආනිසංසය පින මොකක්ද? කරන ලද සතියක් පුරා කරන ලද බුද්ධ පූජා පින්කම්. සතියක කුසලය. එනිසා පින්නතුනි බලන්නට ඒ අලවුනුවර රජට දාව රාජ දුවක් වශයෙන් ඉපිද පුංචි කාලෙම පින්නතුනේ බුදුහාමුදුරුව සම්මුඛ වෙන්නට තරම් පිං තිබුණා. ඒ පින වෙන දෙයක් නෙවෙයි, බුදුන් පිදීමේ පිනයි. එදා අලව් යක්ෂයා දමනය කරලා ලෞතුරු බුදුරජාණන් වහන්සේ පාත්‍ර සිවුරු අලව් යක්ෂයාට දීලා අලව් නුවර පුරා පින්නපාතේ වඩිනකොට මහ රජතුමත් පින්නතුනේ බුද්ධ දර්ශනයේ පිණිස බුදුරජාණන් වහන්සේට පූජා පවත්වනු පිණිස ධම් පූජා කරනු පිණිස ඒ පෙරහැරට එකතු වුණා. ඒ පෙරහැරේ මේ රාජදිනියත් හිටියා. පුංචි කාලෙම බුදුන් දැක්කා. බුදුරජාණන් වහන්සේ දැකගෙන අසීමිත පස්වනක් ප්‍රීතියෙන් පිරීලා සිත් පහන් කරගෙන බුදුන් සරණ ගියා, දහම් සරණ ගියා, සමුන් සරණ ගියා, තෙරුවන් සරණ ගියා. තෙරුවන් සරණ ගිය උපාසිකාවක් බවට පත් වුණා. එසේ උපාසිකක් වෙලා පිනතුනේ වැඩි විය පැමිණිලා මේ ජීවිතයේ නිස්සාරත්වයේ තේරුම් අරගෙන පිනතුනේ හැමෝටම තේරෙන්නේ නැහැ. ඉරෝපින් ඇති වාසනාවන්ත බෝධිසත් ගුණ ඇති ඇත්තන්ටයි මේ ජීවිතයේ ආදීනව තේරෙන්නේ. බලන්නට පිනතුනේ රටේ ලෝකයේ කොච්චරවත් මිනිස්සුયો ජීවත් වෙනවා. මං කලින් කිව්වා මේ පිම්බිම කොයිතරම්නම් වටිනවද කියලා. නමුත් පින්නතුනි මේ පිම්බිමේ කොයිතරම්නම් හිස් අවකාශ තියෙනවද? දැන් බලන්නට මේ වැලි මළුවේ එහා පැත්ත මෙහා පැත්ත බලනකොට ඔබයි අපයි විතරයි සමහර වෙලාවට පේන්න ඉන්නේ නේ. කොච්චරනම් හිස් තියෙනවද? හැබැයි මිනිස්සුયો ගිහිල්ලා බැලුවොත් එහෙම නගරයක සුරාසලක් ළඟ පොදිකන මිනිස්සු ඉන්නවා පෙන්නේ. නමුත් තේරෙන්නේ නැහැ. පින්කම් කරගන්න ඕන, බුදුන් වදින්න ඕන, භාවනා කරගන්න ඕන, ධනක් දෙන්නට ඕන. මේ හිත් පහළ වෙන්නේ නැහැ පින්නතුනේ පින් නැති ඇත්තන්ට. එනිසා පින් පුරාගෙන පාරමී දියුණු කරගත්ත ඉන්ද්‍රිය බල බොජ්ජංග ධර්මයන් දියුණු සංතාන ඇති තැනැත්තන්ට තමයි මේ විදිහේ බුදුන් දැක පහන් ඇති වෙන්නේ, පහන් සිත් පහළ වෙන්නේ. එනිසා එදා ඒ පින්වතියත් පිරෝපින් කඳේ බලෙන් පින්නතුනේ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ දකින්නකොටම පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහිල්ලා බුදුන් සරණ ගිහිල්ලා පසු කාලීනව පින්නතුනේ ජීවිතයේ ආදීනවය තේරුම් අරගෙන නිස්සාරත්වයේ තේරුම් අරගෙන මේ පිළිවෙත් මගට ආවා. එතුමිය භික්ෂුණී ශාසනයෙහි පැවිදි වුණා. පින්නතුනේ වැඩි කාලයක් ගියේ නෑ. මොකද වුනේ?
මේ ප්‍රතිපත්ති මාර්ගයේ පුරාගෙන සීලය පරිපූර්ණ කරලා සමාධි භාවනාවන් දියුණු කරගෙන ඒ සමාධිය මුල් කරගෙන විපස්සනා ඥාන මුදුන් පමුණවාගෙන කෙරවල පිළිවෙලින් සෝතාපට්ටි සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග ඥානයන් ප්‍රතිවේද කරගෙන ෂණ්ඩවිඤ්ඤාලාභීව සිව්පිලිසිඹියා ඥානලාභීව මහා රහත් තෙරණින් කෙනෙක් බවට පත් වුණා. බලන්නට පින්නතුනි මේ ආනිසංසය මොකෙන්ද? කල්ප ලක්ෂයකට පෙර ආතුව සිදු කරනු ලැබූ සතියක බුද්ධ පූජාමේ කුසලය. මම මේක මතක් කළේ මොකටද? මේ පින්නත් හැම දිනම මේ එකතු වෙලා සතියක් මුළුල්ලේ කරන මහ පින්කමක්. පින්නතුන් දැනගන්නට මේ සතියක් පුරා කරන මේ පින්කමෙන් ආනිසංස ලැබෙන්නේ මෙන්න මෙහෙමයි. පින්නතුනේ අපි අල්ප ගණන් භවගාමී ආනිසංස අපි ප්‍රාර්ථනා කළ යුතු වෙන්නේ නැහැ. ඒ තැනැත්තිය අලව් නුවර සේලා නමින් උපන්නේ සේලා තෙරණින් වහන්සේ කියලායි අවසානයේදී සඳහන් වුණේ. ත්‍රිපිටකයට එකතු වුණා. තේරි ආපදානේ සඳහන් කරනවා. අවුද සේලා තෙරණින් වහන්සේගේ තේරි ආපදානය කියලා. ඒ නිසා පින්නතුනේ පින්කම් කරගත්තොත් ආනිසංස ලැබෙන්නේ මෙහෙමයි. භවගාමී ආනිසංස කල්ප ලක්ෂයක් ලැබුණා. තවත් භවයේ හිටියනම් තවත් ලැබෙනවා. නමුත් පින්නතුනේ පින් පිරීලා පාරමී ඉන්ද්‍රිය බල බොජ්ජංග ධර්ම දියුණු වෙලා අපේ ලෞතුරු බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් පාමුල ඒ උත්තමාවියට එදා අමා මහ නිවන් පසක් කරගන්නට වාසනාව ලැබුණා. පින්කම් කළාම ලැබෙන ආනිසංස. ඒ නිසා අපිත් මේ සිදු කරනු ලබන මේ මහා පින්කම සතියක් පුරාවට අප සෑම දිනාටම සේලා තෙරණින්ට මෙන් අමා මහ නිවනින් සැනසෙන්නම වාසනා වේවා කියලායි කල්පනාවට ගන්නට ඕන. පින්නතුනි මෙන්න මේ විදිහට මේ සේලා තෙරණින් වහන්සේ අරහත්ත්වයට පත් වෙලා රහත් බව සාක්ෂාත් කරගෙන අවසානයේදී එක්තරා අවස්ථාවක දිමා විහරණය පිණිස අන්දවණයට ගියා. අන්දවණයේ සවැත් නුවර තියෙන්නේ. සවැත් නුවර තියෙන බොහොම භයංකර අරණ්‍ය සේනාසනයක් තමයි මේ අන්දවණය කියලා කියන්නේ. මේ ගහක් මුල ඉඳගෙන එතුමිය ධානා සුඛ සමවත් විඳිනකොට සමවස්සුව විඳින අවස්ථාවේදී මාරයා ආවා. මාරයා ඇවිල්ලා මේ තෙරණින් වහන්සේට කාරණාවක් කියනවා. නත්ති නිස්සරණං ලෝකේ ඉන් විවේකේන කාහසි බුඤ්ජාහි කාමරතියෝ මා පච්චානුතාපිනි. බලන්න මාරයාගේ අනුශාසනාව, මාරයාගේ මඟ පෙන්වීම මොකද කියන්නේ? නත්ති නිස්සරණං ලෝකේ. මේ ලෝකයේ නිස්සරණය කියලා එකක් නැහැ. නිස්සරණය කියලා කියවෙන්නේ නිවනටයි. මාරයා කියනවා මොකක්ද? මේ ලෝකේ නිවන කියලා එකක් නැහැ කියලා. පින්නතුනි අද මේ මාරයා අපිට ඒවා කියන්නේ නැද්ද? ගොඩක් දෙනකොට මාරයා මේ පාර කියලා දීලා තියෙන්නේ. නිවන කියලා, මිදීම කියලා, මෝක්ෂය කියලා එකක් ලෝකේ නැහැ කියලායි පනවන්නේ. කවුද? මාරයා. පින්නතුනේ ඉන් විවේකේන කාහසි. ඔය විවේකවත් පුරලා වැඩක් නැහැ. ආය විවේකය, චිත්ත විවේකය, උපදී විවේකය කියන මේ ත්‍රිවිධ විවේකයේ පුරලා වැඩක් නැහැ. පින්නතුන් අද මේ සතියක් පුරා මොනවද පුරන්නේ? ගෙදර අතහැරලා දාලා කාය විවේකයේ ඇති කරගත්තා. ඒ කාය විවේකයේ මුල් කරගෙන හිත තැම්පත් කරගන්නවා භාවනා කමඨහනකින්. මේ අපි කවුරුත් එකතු වෙලා කමඨහන් සජ්ජායනා කරනවා, භාවනා කරනවා. මොකද කරන්නේ? නීවරණ ධර්මයන් දුරු කරගන්නවා, යටපත් කරගන්නවා. ඒවට කියනවා චිත්ත ඒකාග්‍රතාවයේ ලැබීම කියලා. එතකොට කෙලෙසයන් යටපත් කරනවා කාය විවේකය. චිත්ත විවේකයේ මේ විදිහට හිත සංසිඳවා ගැනීම. පින්නතුනි ඒකෙන් වැඩක් නැහැ කියලායි මේ මායя කියන්නේ. ඒ වගේම උපදි විවේකය කියලා කියන්නේ මේ කෙලෙස් දුරු කරලා දාලා මාර්ගඵල ලබන අවස්ථාව. එසේ විවේක වීමක් නැහැ, එසේ විවේක වෙලා වැඩක් නැහැ කියලා කියනවා. පින්නතුනි ආද වුණත් ඔබට මේ වගේ පින්කම් කරලා වැඩක් නැහැ, ඔය භාවනා කරලා වැඩක් නැහැ, ඔය විදිහේ මුල්ලකට ගිහිල්ලා පැත්තකටලා ඉඳලා මොකටද කියලා කියන්නට පුළුවන් කියන උදවිය ඕන තරම් ඉන්නවා. එහෙම හිතලා වැඩ කරන පිරිස ලෝකේ ඕන තරම් ඉන්නවා. ඒ කාගේ අනුශාසනාවද? මාර්යාගේ අනුශාසනාව. මේ මහා රහත් තෙරණින් වහන්සේට මාර්යා පෙනී හිටලා කිව්වා ලෝකෙන් නිවන කියලා එකක් නැහැ. ඔය විවේකවත් පුරලා වැඩක් නැහැ. ඕවා කරලා වැඩක් නැහැ. බොමලු චෛත්‍යයේ මලු වලට ගිහින් වැඩක් නැහැ. බෝධි පූජාව පවත්වල වැඩක් නැහැ. ඕවා කරාට තේරුමක් නැහැ කියලා මෙන්න මාර්යා අනුශාසනා කළා. ඒ විතරක් නෙවෙයි උපදේශයක් දුන්නා. බුඤ්ජාහි කාම රතියෝ. මේ කාම සම්පත් වින්දනය කරන්ට ඇසට හොඳ රූප හොයාගෙන යන්න, කනට හොඳ ශබ්ද හොයාගෙන යන්න, ඒ වගේම දිවට රස, ඒ වගේම නාසයට සුවඳ, කයට පහස, මනසට ධම්මාරම්මන, මේවා කාම අරමුණු වශයෙන් කාම සැප වින්දනය කරන්න, ක්‍රීඩා කරන්න, කෙලිසෙල්ලම් කරන්න,
උත්සව පවත්වන්න මේවා තමයි කරන්න ඕනේවා. බුඤ්ජාහි කාම රතියෝ මහ රහත් තෙරණින් වහන්සේ කෙනෙකුට මේ මාර්යා අනුශාසනා කරන්නේ. පින්තුනි මේ මාර අනුශාසනා තමයි අද ලෝකයේ පුරාවටම පවතින්නේ. ඒ අනුශාසනා විශේෂයි තමයි අපෙත් මේ సంతාන ගොඩක් ගලාගෙන යන්නේ. එසේ යන අතරවාරයේ අපි තමයි මේ සිහි කල්පනාව උපදවාගෙන මේ විදිහේ වැඩ පිළිවෙලක යෙදී වාසය කරන්නේ. ඒ විතරක් නෙවෙයි මාර්යා කියනවා මා පච්චාතාපිනියෝ. පස්සේ පසුතැවෙන්න එපා. වයසට ගිහිල්ලා අවසානයේ තරුණ කාලේ මේ විදිහේ සිරුරදි පොරවගෙන ඉඳලා අවසානයේදී වයසට ගිහිල්ලා පසුතැවෙන්න එපා. කම්සප විඳ ගන්නත් බැරි වුණා කියලා. මෙන්න මේ විදිහට පින්නතුනේ මාර්යා අනුශාසනා කරනකොට මේ මහා තෙරණින් වහන්සේ මාර්යා තැති ගන්නනවා. බාලෝ වතයන් මාරෝ. මේ මාර්යා බාලේ එරෙන්නේ නෑ කරුණාකාර. යෝ මම පච්චනුභූතං නිබ්බාණං පටික්කිපති. මම මේ අවබෝධ කරගත්ත මේ නිර්වාණය මේ මායя නෑ කියලා ප්‍රතික්ෂේප කරනවා. කාමේසුච මම් පවාරේති. මට කාමයෙන්ද පවාරණය කරනවා. මට කම්සප විඳින්න කියලා කියන ආරාධනා කරනවා. මම කීනාසෝ භාවං ඥානාති මං රහත් තෙරණින් වහන්සේ කියලා කෙනෙක් දෙක දන්නේ නෑ. ඒ නිසා මේ කිනා මම තර්ජනය කරලා පළවා හරිනවා කියලා මේ සේලා තෙරණින් වහන්සේ පිනතුනි මාර්යාට තර්ජනයක් සිදු කරනවා. සත්‍ති සුලූපමාකාමා අන්දාසං අධිකුට්ඨනා යන්තං කාම රතින් රෝහි අරති දානිසා මම. මේ මහා රහත් තෙරණින් වහන්සේ කියන්නේ මොකක්ද? සත්‍ති සුලූපමාකාමා. ඔය ඔබ කියන ඔය කාමයෝ විඳින්න රස විඳින්න හොයන්න කියන ඔය කාමයෝ සත්‍ති සුලූපමා. සත් පොළු වගේ නැත්තම් කඩු වශයෙන් තියුණු මුවහත ඇති උල් වගේය කියලා කියනවා. කාමයෝ එහෙනම් කොයි වගේද පින්නතුනේ? සත් උල් වගේ කියලා කියනවා. කඩු මුණ වගේ කියලා කියනවා. ඒ බඳුයි ඇසුරු කළොත් විපත්තියක්මයි ලැබෙන්නේ. සතර ආපා දුකට මග විවර වෙනවා. මේ කාම ආරම්මන මුල් කරගෙන පින්නතුනේ. ඒ විතරක් නෙවෙයි කන්දානං අධිකුට්ඨනා. එතුමිය මතක් කරනවා මේ ස්කන්ධයන්ට යට වෙලා තියෙන්නේ කියලා. රූපයට රූප ස්කන්ධයට වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයටයි සත්වය යට වෙලා තියෙන්නේ. රූපය වෙනුවෙන් තමයි කරන ඔක්කොම අපි සිදු කරනු ලබන්නේ. මේ ලෝකේ ජීවත් වෙන බොහෝම සත්වයෝ පින්නතුනේ මේ රූප ගරුකවයි ජීවත් වෙන්නේ කාම ලෝකේ. නිසා රූපය මුල් කරගෙන රූපයටම තමයි තැන දීගෙන කටයුතු කරන්නේ. අපි වුණත් එහෙමනේ. රූපකය ඇසුරු කරගන්න නැත්නම් රූපකය අලංකාර කරගන්න නැත්නම් බාහිර තියෙන රූපමවත් දේවල් හොයාගෙන තමයි අපි යන්නේ. ඒ නිසා රූප ස්කන්ධයට යට වෙලා ඒ වගේම වේදනාව ප්‍රධානයි. මේ සීල භාවනාව වැඩසටහනකට ආවත් සැප වේදනාව තමයි අපි හොයන්නේ. දුක් වේදනාව ලැබුණොත් එතනින් යනවා යන්න. මේ ආපු සතියේ උනත් පින්නතුනේ ටිකක් දුක් විඳින්න උනොත් එහෙම මොකද වෙන්නේ? හිතා ගන්න හොඳට තැනක් ලැබුණේ නැහැ. දානි මාන ටිකක් සවුත්තුයි. මොකද වෙන්නේ? දුක් වේදනාව ඇති වෙන්නේ. දෝමනස්සේ හිතට නැගෙන්නේ. ඒ වෙලාවට මොකද කරන්නේ? සතියක් ඉන්නම් කියලා ආවට දවසයි දෙකයි හැරිලා හපෝ යනවා. ඇයි? වේදනාවටයි තැන දෙන්නේ. වේදනා ස්කන්ධය ප්‍රධානයි. සැපම තමයි අපි හොයන්නේ. හොයන සැප හම්බ වෙන්නේ නැහැ. හම්බෙන්නේ නැති වෙනකොට පින්නතුනේ අපි පෙරලෙනවා අනිත් පැත්තට. නිසා යට වෙනවා කියලා කිව්වේ ඒකයි මේ ස්කන්ධයන්ට සත්වයෝ යට වෙලා. ඒ විතරක් නෙවෙයි සංඥාව මුල් කරගෙනයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. දැන් අපි වුණත් සංඥාවෙන්නේ තෝරගන්නේ. ඔය එන්නේ සමතසාරහාම්දුර, ඔය එන්නේ සබ්බමිත්තහාම්දුර, ඔය එන්නේ පොල්ගස්සෝ විට කෙනෙක්, ඔය එන්නේ අහවල් තැන කෙනෙක්, ඔය එන්නේ මගේ තරහකාරයෙක්, ඔය එන්නේ මගේ හොඳ කෙනෙක්, ඔය එන්නේ මගේ ස්වාමියා, ඔය එන්නේ මගේ දරුවා, ඔය මගේ බිරිඳ, මේ අම්මා, මේ තාත්තා, මේ ඔක්කොම මොන වගේන්ද වෙන් උනේ? සංඥාව මුල් කරගෙනයි පින්නතනේ අපි වෙන් වෙලා තියෙන්නේ. නිසා සංඥාවට තැන ලැබෙනවා. සංඥාවට අනුරූපීව සංඥාව මුල් කරගෙන අපේ సంతාන කිලටි භවයටපත් වෙනවා. කුසල් භවයටපත් වෙනවා. දැන් මෙතෙන්ට ආවහම වන්න මාළී මහා සෑරදුන් වහන්සේ දකිනකොට අපිට මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධ සංඥාවයි ඇති වෙන්නේ. මේ තථාගතයන් වහන්සේ උදෙසා ඉදි කරන ලද්දක්. අනේ මේ ඇතුලේ තැම්පත් කරලා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නව නේද කියලා පිනතුනේ ධර්ම සංඥාව බුද්ධ සංඥාව අපේ හිතට නැගෙනවා. මේක තමයි සංඥා ස්කන්ධය. එසේ නැගෙනකොට කුසල් භවයට පෙරලෙනවා. අර විදිහට අනිත් පැත්තට නැගෙනකොට අකුසල් භවයට පෙරලෙනවා. කුසල් අකුසල් දෙක අපේ සසර දුකට කාරණා භවයටපත් වෙනවා. කුසල් කළොත් සැප විපාක ලැබෙනවා. අකුසල් කළොත් දුක් විපාක ලැබෙනවා. මේක තමයි ජීවිතයේ ස්වභාවය පින්නතුනේ. නිසා මේ ස්කන්ධයන්ට සත්වයා යට වෙනවා. මේ සීලා තෙරණින් වහන්සේ දා දේශනා කළේ ඒ විතරක් නෙවෙයි සංඥාවටත් එහෙමයි, සංකාරයටත් එහෙමයි, විඥාණයටත් එහෙමයි. මේ පංච උපාදානස්කන්ධයට සත්වයෝ යට වෙනවා. කාමය කියලා කියන්නේ සත්තුළු වගේ ඒවා කියලා මායයට පහදලා දෙනවා.
යන්තං කාම රතින් රෝසී උඹ ඔය යන් කියන විදිහේ කාම රතියක් ගැන කිව්වනම් කාමයන් පිළිබඳ ඇලුමක් කිව්වනම් මට විඳින්න කියලා කාම සම්පත්තියක් පෙන්වුවනම් ආරති දානි සා මම සා ඒවා පිළිබඳව ඉදානි දැන් මම මගේ හිත ආරති ඇලීමටපත් වෙන්නේ නැහැ මං ඒ වගේම වෙන් වෙලා ඉන්නේ මට ඒ වගේ අවශ්‍යතාවයක් නැහැ මං ඒ ඇල්ම අවශ්‍යතාවයේ තණ්හාව සියල්ල දුරු කරලා ඉන්නේ මට ඒ නිසා උඹේ කාමයන්ගෙන් ප්‍රයෝජනයක් නැහැ සම්බද්ධ විහතා නන්දි ඒ විතරක් නෙවෙයි සෑම තැනක තිබුණු නන්දිය කියලා කියන්නේ තණ්හාවට තවත් නම සතුටු වීම පින්නතුනේ ලෝකේ සතුටු වීම කියලා කියන්නේ තණ්හාවටමයි ඒ නිසා ඔබත් යන තැන සතුටු වෙනවා නම් දැන් මෙතන වුණත් මේ තෑරදුන් වහන්සේ දැකලා අපට සතුටු වෙන්න පුළුවන් සෝමනස්ස සහගත කුසල නමුත් පින්නතුනේ ඒක තණ්හාව මොහු වෙලා තණ්හා සිත් වලින් පහළ වෙන සෝමනස්සේ ඇති වුණොත් ඒවා අකුසල් බවට පත් වෙනවා ඒවට කියනවා නන්දි කියලා. ඒ නිසා ගේහ නිස්සිත, කාම නිස්රිත, තණ්හාව සතුටු වීම අපි නූපද විය යුතුයි. මහරහත් තෙරණින් වහන්සේ කියනවා බොය කියන හැම තැනකම සතුටු වීම මන් දුරු කරලා තියෙන්නේ. සබ්බත්ත විහතානන්දී තමෝකන්දෝ පදාලිතෝ. ඒ විතරක් නෙවෙයි ඔය මෝහ අන්ධකාරය මන් පළල සුණු විසුණු කරලා ඉවත් කළාය කියලා කිව්වා. පින්නතුනි බලන්න ඉර ගිලෙනකොට මොකද වෙන්නේ ලෝකයේ? අඳුරේ වැටෙනවා. ඒ අඳුර මහා අඳුරක් නෙවෙයි කියලා බුදුහාමුදුරුවෝ අදාලා. සතර අන්ධකාරයක් තියෙනවා. ඒවා ලොකු අන්ධකාර නෙවෙයි. ඒවා ලොකු අඳුර නෙවෙයි. මේ ලයිට් එකක් පත්තු කරගත්තාම පහනක් පත්තු කරගත්තාම ආලෝකයක් ගත්තාම ඒ අඳුර දුර වෙලා යනවා. නමුත් පින්නතනේ මේ సంతානයේ තියෙන අවිද්‍යා අන්ධකාරය අඳුර කියන එක කල්ප ගණන් සත්වයෝ දුකට හෙළුවා. කිසිම පැහැදිලි පෙනීමක් නැහැ. යන මගක් තේරෙන්නේ නැහැ. යා යුතු විදිහක් තේරෙන්නේ නැහැ. ප්‍රතිපදාවක් හොයාගන්න බෑ. දුක මොකක්ද සැප මොකක්ද කියලා වෙන් කරගන්නට බෑ. ගුණය මොකක්ද අගුණය මොකක්ද කියලා හොයාගන්නට බෑ. පින්තුනේ හරි දැක්ම මොකක්ද වැරදි දැක්ම කියලා දන්නේ නැහැ. මේ ඔක්කොම අන්හාවේ නැත්තම් මෝහයේ තියෙන අඳුරයි කියන එක තථාගතයන් වහන්සේ දේශනා කළා. මේ තෙරණින් වහන්සේ මායя තැති ගන්නමින් කියනවා ඔය කියෝ හැම තැනකම තියෙන තණ්හාව මම දුරු කරා. ඒ විතරක් නෙවෙයි මගේ సంతානිය අඳුරු කරමින් තිබුණු මේ මෝහ අන්ධකාරය ਸਰවාකාරයෙන් මං දුරු කළා කියලා එතුමිය සීහනාදයක් පවත්වනවා. ඒවං ඥානාහි පාපිම මාරය මෙසේ දැනගනුව නිහතව තොම මසි අන්තකාති උඹේ සියලු ශක්තියෙන් මං උඹේ සියලු විෂයම මම ඉක්මවා ගියා කියලා මාරයා දැනගනුව කියලා තර්ජනය කරා මේ මාරයාට එදා මේ මහරහත් තෙරණින් වහන්සේ. බලන්නට පින්තුනේ පුඤ්ඤ ඡේදස කියලා කියන්නේ මෙන්න මේකටයි. මේක ලැබෙන්නේ පින්කම් කරන ඇත්තන්ටයි. ඒ නිසා පින්තුනේ මෙසේ මාරයා ඇති ගන්නමින් එදා ඒ ආර්යයන් වහන්සේ මේ තුන් ලෝක ධාතුවේ ආර්ය බලය ආර්ය ගුණය ආර්ය ශක්තිය ලෝකයාට ප්‍රකට කොට දේශනා කොට වදාරන්ට යෙදුණ පෙන්වන්නට යෙදුණා. ඒ නිසා අපි කල්පනාවට ගන්නට ඕන මේ තේජස ලැබුණේ වෙන දෙයකින් නෙවෙයි පින්කම් වලින්. සේලා තෙරණින් වහන්සේගේ මේ තේරී ආපදානයේ පිළිබඳව සලකා බලනකොට අපි කරන මේ පින්කම් වල වටිනාකම තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් කාල වේලාව නැහැ. අපිට කාල වේලාව තිබුණා නම් මේ කාමයන්ගේ තියෙන දසවිධ ආකාරය උපමා පිළිබඳව සංසන්දනයෙන් දේශනා කරන්නට තිබුණා. අපිට ඉදිරියේදී කාල වේලාවක් ලැබුණොත් ඒවා පිළිබඳව අපි සාකච්ඡා කරමු. අපේ సంతානවල තියෙන මේ කෙලෙස් අඳුර දුරු කරගන්නට ප්‍රඥා ආලෝකයේ විනා තවත් දෙයක් නැහැ. ඒ නිසා ලෝතුරු බුදුරජාණන් වහන්සේ උතුම් ආකාරයෙන් පොදන්නට නම් අපි ප්‍රතිපත්තියෙන් පිළිය යුතු වෙනවා. එසේ ප්‍රතිපත්තියෙන් පොදන්නට පින්නතනේ අපි කාටත් ධර්මය ඕන කරනවා. ඒ නිසා ධර්මයෙන් අපේ సంతාන පුරවාගෙන අග්‍රගණ්‍ය හැටියෙන් අර්ථවත්ව තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ පුදන්නට අපට වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කළා ගන්න ඕන. ඉතින් එසේනම් පින්නතුනි මේ ශේලා තෙරණින් වහන්සේ සතියක් බුද්ධ පූජා පවත්වා කල්පලක්ෂයකට ඉහතදී මේ අති උදාාරත රාණිසංස පරිච්ඡේදයේ ලැබුවාසේ අද අපට බුදුබල සංවිධානයේ මුල් කරගෙන සබ්බමිත ස්වාමින් වහන්සේගේ අනුශාසනා ඇතිව දේවරාජනී මෑණියන්ගේ උපකාරයෙන් යුතුව මේ සෑම දිනම එකතු වෙලා සතියක් මුරුල්ලේ සිද්ධ කරන පින්කමක් මේ සිදු කරනු ලබන්නේ. ඒ නිසා ඒ ශේලා තෙරණින් වහන්සේට වගේම අප සෑම සියලු දෙනාටම මේ පින්කම් වල ආනිසංස බලය එසේම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. ඒ වගේම අවසානයේදී අපිට මේ බුද්ධ ශාසනයේම බොහොම ඉක්මනට මේ ඇත්ත වෙන ප්‍රාර්ථනා තියෙන අය වෙන්නට පුළුවන්. නොඑක් ප්‍රාර්ථනා තියෙනවා නම් ඒ ප්‍රාර්ථනා එසේම සමෘද්ධ වෙත්වා. ඒ වගේම අපි පොදුවේ ප්‍රාර්ථනා කරමු. අප සෑම සියලු දිනාටම ශේලා තෙරණින් මෙන් මාර බලය දුරු කරගෙන මාර තර්ජන ඉවසාගෙන
මාර්යාත් ඇති ගන්නවමින් අප සෑම දිනාටම පස්මරුම් පරදවාගෙන බුදුන් දිනෝ බුද්ධ රාජ්‍ය ඇති ඒ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවයෙන්ම අදම හෙටම මේ ජීවිතයේදීම ඒ ශාන්ති ලක්ෂණ ඇති අජරාමර සංඛ්‍යාතමා මහ නිවන් අවබෝධ කරගන්නටම අපේ මේ සදුත්සාහය හේතු වේවා වාසනාව වේවා උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා සබා ගනිමු.